මුලින්ම ගණන්කාරකම් වලට පුළුවන් කාරකම් වලට නිරතල වලට සමාජ තැනක් දෙන කාලෙක මම වගේ පොඩි හාමුදුරු නමකට මේ සුනන්දාරාම ගණේගොඩල ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරයේ රජමහා විහාරයක් විහාරස්ථානයේ ධර්මාසනය පැය දෙකකට හරි පූජා කරලා බණ කියන්න මේ අවස්ථාව ලබා දුන්න ගෞරවනීය නායකයන් වහන්සේට ජාතියේ নমස්කාරය හිමි වේවා කියලා කවුරු සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම එතුමන් වහන්සේ මේ ශාසනයේ මේ සියලු කටයුතු කරන්නේ එතුමන් වහන්සේගේ දෙමව්පියෝ එතුමන් වහන්සේ මේ ශාසන පූජා කරපින්නා. ඒ ආදරණීය රත්තරන් දෙමව්පියන් මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. සම්ප්‍රදාන වැඩසටහන පටන් ගන්න තියෙන්නේ. සිදනාම නමස්කාරය කියන්නේ පංචශීලයේ පිහිටවන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang පානාතිපාතා වේරමණී කාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං
භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තාති මාතරී පිතරේ චාපි යෝමිජ්ජා පටිපජ්ජති තථාගතේච සම්බුද්දේ අතවා තස්ස ශාවකෝ බහුම්පිසෝ පුඤ්ඤං පසවති බහුම්පිසෝ චාපි සෝ නරෝ ලෝතුරා ශාන්තිනායක මාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවේ උතුම් වූ දහම් පාඨයක් යොදාගෙන මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කිරීම බලාපොරොත්තු වෙන මොහොත මුලින්ම ගණේගොඩැල්ල සිසුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ වසරක් පාසා සිදු කරන ලබන කට්ටමහා පින්කම මෙවරද 2007 නොවැම්බර් මාස 9 වෙනි දින සිට 18 වෙනි දක්වා පැවැත්වෙනවා. ඉතින් මේ පින්කමේ තුන්වෙනි ධර්මදේශනාව තමයි මට ආරාධනා කරලා තිබ්බේ. මම මේ කටන පින්කම එක් විශේෂ වූ දෙයක් දැක්කා. මම හිතන්නේ මං හරි මේ පන්සලේ කටන පින්කමේ කටන මහා පෙරහැර තියෙන්නේ පාන්දර. හරිනේ? ඒ කියන්නේ මේ ගමේ උපාසකවලට පිනිබාන්නේ එහෙම නෑනේ. නෑ මේ කොළඹ ඉන්න ලොකු ලොකු අම්මන්ලට දැන් පිනිබානවා කියලා දවල් පෙරහැර ගිහිල්ලා කර්ණ සිවුර පිළිගන්න ගෙදරක තිබිලා උදේ පාන්දර බෙර ගහලා ඇතුළට ගන්නවා. තව ටිකක් කල් ගිහිල්ලා ගියයි මේ උයන්න එහෙම වෙලා මදි දානේ පුඩිචිටියෙන් බඩු ගෙනල්ලා දෙන්නම් උයා ගන්න කියලා. අපි ආසින් වැටෙන මිනිස්සු නෙමෙයි. අපි හෙළයෝ පරම්පරාවක් ඉතිහාසයක් ගෞරවයක් තියෙනවා. මේට වැඩිය දුක් විඳලා රැග්ගත්ත මේ ශාසනයේ අලුත් දේවල් එකතු කරන්න ගිහිල්ලා නිකන් විනාශ කරලා දාන්නම් එපා. හරි? ඒ හින්දා මේ ගමේ දායකයන්ට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබෙත්වා කියලා කවුරුත් සාදුකාරයක් පාත්තා. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාට නිලතල බලය ලැබෙන්න තමයි නිහතමානී වෙනවා කියන්නේ. අපේ ගණේගොල්ල පන්සේ නායක හඳුරෝ ඒක ගත්තහම මන් නිකන් කුඹියෙක් වගේ. නායක හඳුර බොහොම තෙරුන් වහන්සේ නම. එතන වහන්සේ මට යම් තැන්වලදී අකරදෙප්පත් වෙනවා මම. ඔන්න එක්කංගිල බණ පටන් ගන්න කියනවා. එහෙම කියන අවස්ථා තියෙනවා. බණ ඉවරනහම ඉතින් බුදු වෙන්න යනවා. නේ පොඩි හාමුදුරුවෝ බණ ටික හොඳයි කියලා. එහෙම නැතුව හාමුදුරුවෝ මුල් අඩිය තියලා වැඩසටහන පටන් ගන්න දුන්න වැඩසටහන කරන්න කියලා. දැන් නායක වහන්සේට තමුන්ගේ ආගමික ජාතික සාසනික මෙහෙවර කර යවන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙත්වා කියලා සාදුකාරයක්. හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න ගණේගොඩැල්ල සිරිනන්දරාම පුරාණ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ රත්තරන් ගෑවත් මේ ගමේ බයින වසලයෝ පහක් කර ඉන්නවා. ඒක නොවුනනම් මේ බුදුන්ගේ කාලටත් එහා ගිය පන්සලක්. ඒක හොඳට මතක තියාගන්න. ඒ පරම්පරාව ආරම්භ වන්නේ දෙව්දත්තර හාමුදුරුවන්ගෙන්. ඒක හොඳට මතක තියාගන්න. උපන් කුසල් උපන් අකුසල් නූපන් කුසල් නූපන් අකුසල්. ඒ හින්දා මේ ඉස්සරහා ඉන්නේ පිරිමි ඇත්ත ටික උපන් කුසල් තියන. අර උපාසකම්මලට ගිහිල්ලා බණ අහලා ලොගුහාට මූණ පෙන්නලා වරෙන් නැත්තම් කටිනවත් කර ලබනාත්නේ මේ මම පන්සකුලක් ගන්න හම් වෙන්නේ නැති මේ සැරේ කියලා ඒ ලකුණු ධම්ම ගන්න අත්තමට යන්නේ මේ ඇත්ත යාන්තම් ඇවිල්ලා තියෙනවා. දැන් බොහොම පිං. ඊළඟට දැන් මේ හැමදාම අපි කියමු දැන් මම දහම් පාඩයක් නම් මලින් කලින් කිව්වා. අර මම ඒට උපයෝග කරගන්නවා මම තව ඉස්සරහට දේවල්. මේ හැමදාම අපිට කැමති ධර්ම දේශනා අපි පවත්වනවා. හැබැයි මම මාස ගානකින් මේ ආරාධනා වරන් බාරගත්තේ. මම සාමාන්‍යයෙන් ආරාධනා වර සාමාන්‍යයෙන් බාරගන්නේ නැහැ. හේතුව මම මේ දවස්වල ගොඩක් තරණයත් වැඩසටහන් කරනවා. මේ දවස්වල අර ජනප්‍රිය කියලා රැල්ලක් යනවනේ. ඉතින් මම ඒ ගණේට වැටෙන්න කැමති නැහැ. මොකද මේ ගණන් වලට බණ කියන්න මේ වාහනයට ගාන කියන්න ඇඩ්වාන්ස් ගන්න තත්ත්වෙට මම යන්නේ නැහැ. මේ විශේෂ ආරාධනයක් මේ සමෘද්ධි අධිකාරිය වැඩසටහනට සම්බන්ධ වෙච්ච තැනකින් තමයි ආරාධනයක් ආවේ. අර කලගුණ දන්නෙන්ද වැඩසටහන බාරගත්තා. හැබැයි ලොකු හාමුදුරුවන්ගෙන් සාමාන්‍ය ලියුමක් ඕන. මට ලියුමට වැඩිය මේ ආරාධනා පත්‍රය ආවට පස්සේ මම කොහොමද බාරගත්තා. මගේ නිලයේ පොඩ්ඩක් වෙනස් කරලා අපිට පන්සලෙන් දොට්ට දානවා මාව. මේකේ මේ විහාරාධිපති කරලා. මම තාම විහාර වාසී මම දැන් ඒකට ලොකු හාමුදුරුවන්ට පෙන්නලා ලොකු හාමුදුරුවෝ වැඩේ නම් හරියන්නේ නැහැ. ලොකු හාමුදුරුවන්ට යන්න වෙනවා. අපි ලොකු හාමුදුරුවෝ හරි හොඳයි. ඉතින් ගිහලා බලන්න ටික හොඳට කියලා එන්න කියලා ආවා. හරි. අද හැමදේම SMS කරනවන්නේ. සුපර් ස්ටාර්ත් SMS කරානේ.
හරි. එහෙනම් අද හම්බ වෙනවා ඔයගොල්ලන්ට කැමති බණක් තෝරන්න. ඒ බණ දෙකෙන් එකක් මම අද දේශනා කරනවා. නිර්වාණය කරා මේ සංසාරේ දුකයි මේ සංසාරේ දිගයි මේ ආත්මයක් පාසා දුක් විඳිනවා මේකෙන් ගැලවෙන්න නිර්වාණය කරා යන බණ කියන්නද නැත්තම් මේ ජීවිතේ ලබලා මේ කාලකන්ණී අපි අවාසනාවන්තයි අපිට උත්සාහය නැහැ වීරිය නැහැ මේ ප්‍රශ්න කොහොල්ල ගොල වගේ ගැලවෙනවා එකකවත් ගැලවෙන්නේ ඇලෙනවා ඉවරෙකුත් නැහැ මේ ජීවිත ප්‍රශ්න වලින් ගොඩනගලා වාසනාවන්ත ජීවිතයක් ගොඩනගා ගන්න බණක් කියන්නේ එකද දෙකද කෙන් නිවන් දකින්න ඕනේ නැහැ වයසක පාස කම්මල් නම් අංක 1ට කැමති දෙක හරිනම් 1 තමයි දෙකක් හැදෙන්නේ දා වැඩි අවස්ථාවක් තියෙන දෙකට සානේ බුදුහාමන් දැනගන්න මේ බණශාලාවේ ඉන්න කට්ටිය. බලමු දැන් මේ බණශාලාවේ ඉන්න කවුද කියලා ඉස්සෙල්ලා බලන්න ඉපේ. අතසනන බෞද්ධ අය. අතපහක් දාන්න. ඇයි කතෝලික බණ අහන්න ඉන්න පුළුවන්. කතෝලික අත උස්සන්න. මුස්ලිම් හින්දු ආගම දහමක් නැති අය. ආ ලොකුහාන්ට දාන කියලා වැඩ යන ගමන් කියනවා. අනේ අපරාධ තම්බන් ගියව කට අද. ඈ මතක තියාගන්න දාන කියනලා බැන යන්න එපා අපිට නෙමෙයි දාන කියන්නේ ලෞතුරා ශාන්තිනායක අමාමෑණී බුදුහාඳුරන්ට උදේට පරිප්පොද්දකුයි පාන් ගෙඩිය කියලා දාලා යන්න එපා හත් අවුරුද්දක් කන්න නැති වෙනවා දැහැට් ටික කැවිලි පෙවිලි අවුල්පත් පිරිසිදු දාන ටික ඒ වගේ එන්න හාඳුර නැත්තම් බුදුහාර දාන පූජා කරලා පින් අනුමෝදන් කරන් යන්න වරද්ද ගන්න එපා. කතරගම ගියාම පූජා වට්ටිය ඔළුවේ මෙහෙනකොට පද්ද දෙන්නේ බාස්කට් එක. හාල්මැස්ස බල්ටිත් ගහනවා ඊට ගම හාල් බාස්කට් එක ඇතුලේ. නේ පරිස්සමෙන්. දැන් ඊළඟ තැනට යන්න. ඔය ඇත්තෝ ඔක්සියෝ දෙක එක්කෙනා එක පුතෙක් විතරයි කතෝලික හිටියේ. ඔය ඇත්ත බෞද්ධ උනේ කොහොමද? ප්‍රශ්නෙට උත්තර නැහැ. එක එක්කෙනා කොට උඩු ගන්න එපා කෙලින් උත්තර ඕන. ඔය ඇත්ත බෞද්ධ උනේ කොහොමද? ඇහුන්නේ අම්මේ. තෙරුවන් සරණ යාමෙන්. මෙතුමාගේ තෙරුවන් සරණ යාම. තව උත්තර තියෙනවා. විෂමෝදයි හැමෝටම උත්තර තියෙනවා. බුදුන්ගේ ධර්මය අනුගමනය කිරීමෙන්. තව උත්තර තියෙන්න පුළුවන්. පාසකම්මලා මට වැඩි බන දන්නවා. දත් දැම්මට පේනවා වයස වැඩි කියලා. මට වැඩි ජීවිත බන හොඳට දන්නවා. මම නම් බෞද්ධ උනේ අපේ මහයුන් දෙන්න බෞද්ධ. මහයුන් කියන්නේ කැත වචනන්නේ මම මේ ගිය සතියේ බණ කිව්වා දඹානේ හොඳ සිංහල. මේ පැත්තේ අම්මි කියන්නේ. අම්මි කිව්වේ මිරිස් ජල දෙමලේ. ගෙදර බුදුන් අම්ම මිරිස් ජලක් කරලා. කතෝලික උදේට හම්බුනාම God bless. මුස්ලිම් එසන අස්ලාම් අලයිකුම්. සිංහල good morning මචං කොහෙද බං යන්නේ? සුභාදාසන තෙරුවන් සරණයි කිව්වොත් ඉතින් බලපං වයර් එකක් මාරලාද කියලා. අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා බුදුහාමුදුරුවනේ. හැබැයි බුදුහාමුදුරුවෝ හැරලවත් බලන්නේ හේතුව අපි අසරණ වුණේ අපි විහින්මයි. 8ට 5යි වෙලාව. තා කොච්චරලා බණ කියන්නද දන්නේ නැහැ. සානේ පැයක් නේ බණට ගන්නේ. පැයකට වැඩි උත් ගැටලුවක් නැද්ද? ඈ? ප්‍රශ්නයක් නැහැ. ඔය නාට්‍යයම නැහැනේ නේ? හරි. හරි. තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්න කෙනා බෞද්ධයා. එහෙනම් මේ ශාලාවේ ඉන්න පිරිමි ඇත්තන්ගෙන් අත උස්සන්න බලන්න අවුරුදු 30ට අඩු 20ත් 30ත් අතර ඉන්න අයගෙන් 2551 සාර වූ වෙසක් පොය දවස මැයි 1 වෙනිදා සිල් සමාදන් වෙච්ච රත්තරම් පුතෙක් අත උස්සන්න 20ත් 30ත් අතර. කවුරුත් නැහැ. තව ටර්න් එක ඉස්සරහට තියෙන්නේ. කරන කලට පව් ටික දෙනයි දන්නේ. මේක දන්නවද වෙන තරමට කියන දේවල්. මොකද ඒක අලුත් එක අරක වරණ එකනේ. ඒක දන්නේ නැහැ මේක දන්නවා.
මේ උපාසකම්මල මේ පොයේ පිම්පව් එක පවර් එක අඩු වැඩි කරනවා. ජනවාරි පොයට සිල් ගන්න 20යි. පෙබරවාරි පොයට 35යි. මාර්තු පොයට 45යි. අප්‍රේල් පොයට 105යි. වෙසක් පොයට 755යි. සිල් ගන්න 750යි ධම්ම බෙදන්න 1560යි. උපාසකම්ම පරිප්පුනාම බෙදෙන කට්ටිය හැප්පිලා හිටපු ගමන්. 100ලා ඉන්නේ 10ක් විතර. මම 100යි සිල් ගන්න නැත්තේ කියලා. 100 මට මෙන්න මෙහෙම කියපිය. 100 අහනවා මේ මම මොකද හාරෝ සිල් ගන්නෙ? උපාසකම්මට සාරිය අරන් දෙන්නේ මං. 60 රෙද්ද අරන් දෙන්නේ මං. උතුරු සලුව අරන් දෙන්නේ මං. උපාසකම්මේ මහා ලොකුඩු උපාසිකා මාතාව කියලා බෝඩ් එකේ නම් ගහන ඔක්කොම සල්ලි දෙන්නේ මගේ පොස් එකෙන්. නේ උපාසකම්ම කරන පින් වලින් 50% ඩිස්කවුන්ට් මට තියෙනවා. අන්තරේ දිව්‍ය ලෝකෙ කියනවා වගේ. මේ කරුණා කරලා මේ ශාලාවෙන් උපාසකම්මලා බෞද්ධ නම් මින්පස් එන්න එපා පන්සල්. අර ගෙදර ඉන්න පිරිමියා මං ඔයාට පණටත් වැඩිය ආදරේ කියලා 64 මායන් දාලා අල්ලගත්ත අහිංසකයා හැම තැනටම නාඩගම් වලට ජක් ජක් කියලා දක්කන් යනවා. අවශ්‍ය තැනට පන්සලට එක්කන් එන්නේ නැහැ. එතුමා පන්සලට එක්කන් ඇවිල්ලා ඕගල්ලන් ගෙදර හිටියානම් මේ ලංකාව මේට වැඩිය සුන්දර වෙනවා. ඕගල්ලන් රහත් උනත් වැඩක් නෑ රත්තරන් අම්මේ ගෙදර පිරිමියා ජෝගි නටනවා නම් ඒක හොඳට මතක තියාගන්න. මේ ගමේ පන්සලට මෙච්චර සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ පිරිමි දායකත්වයේ තියෙනවා නම් දාගැබ් මහා වැව් තැනුවේ නුඹයි පුතේ ඒ වැවේ වතුර බීලා කම්මැලියෝ වගේ නිදාගන්නේ අපි පුතේ. දැන් බොහොම පරිස්සම් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යාම දහම් සරණ යාම සංඝුන් සරණ යාම. අද ජීවමාන බුදුහාඳුරෝ යන්න සරණ යන්න බෑ බුදුහාඳුරෝ පිරිනිවන් පාලා. හැබැයි බුදුහාඳුරෝ අපිට අවස්ථාවක් දුන්නා ධර්මයේ දකින්න කියලා. සුබද්ද හාඳුරෝ බුදුහාඳුරෝ පිරිනිවන් මංචකේ වැඩ ඉන්නෝ කියලා ප්‍රශ්නයක් ඇහුවා බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් පස්සේ මේ සම්බුද්ධ ශාසනයේ නායකත්වය කවුද කියලා. බුදුහාඳුරෝ උත්තර දුන්නා සුබද්දය ආයස්මතුන් වහන්සේ මම නොවේ නායකත්වය ධර්මයයි නායකත්වය. ධර්මය දකින්න මා දැක්කා සමානයි. මේ පැත්තට සුනාමි හිම ආවද? නෑ පිරිමි ටිකක් අඩු මදි සුනාමි වලටවත් ගිහිල්ලා කියලා. ධර්මය. බුදුහාමේ ධර්මස්කන්ධය කොච්චරද? තව උත්තර දෙන්න පුළුවන්. 84000යි. අපි අම්ම කියන 84000යි. තව උත්තර දෙන්න පුළුවන්. මේ පිරිමි මහත්තුරු සනජ්ජයසි රෝස් මැච් කීයක් ගහලා තියෙනවා? මං උත්තර තුනක් කියන ධර්මස්කන්ධය හරියට අත උස්සන්න. හරි. හැබැයි එකට උස්සලා දෙකට උස්සන්නත් බෑ. එහෙම ජාතිය සිංහලය කියන්නේ. අංක 1 80000ක් ධර්මස්කන්ධය. හරි කියන අත උස්සන්න. හරි. අත පාත් දාන්න. අංක 2 84000. හරි. දැන් අන්තිම කට්ටිය. අංක 3 84000. මොකකටවත් නැති අය ගොඩක් ඉන්නවා. අපේ ගමේ පවුලක් ඉන්නවා තාත්තා UMP අම්මා ශ්‍රී ලංකා පුතා JVP දුව හෙලවුරුමි. කවුරුත් ගල් ගහන්නේ නැහැ ගෙදරට ඩිපොසිට් ඉන්ෂුරන්ස් එකක් වගේ. මට පේනවා දැන් පංගුවක් අයගේ මුණ නිකන් හතරැස් වෙලා තියෙනවා මට කරන්න දෙයක් නැහැ. මට නැත්තම් ලස්සනට පුළුවන්. මෙහෙම ලස්සන දහම් පදයක් ගත්ත මෙන්න මෙහෙමයි සුරංගනා කතාවක් කිව්වා. නිදාන කතාව දැම්මා. උපහාසකම විනාඩි 35ක් යනකොට නිදි. මරණා කිව්වා සාදු කියනවා හීනෙන් නැගිටලා. ඒිට එහා යන්න ඕන අපි. අවුරුදු 2500ක් ආපු අපි අද ධර්මයේ කොතනද? ඔයගලන් ධර්මයේ දන්නේම නෑ ඇත්තට. බය නැතුව මං කියනවා. අපි සංස්කෘතියේ කෙල්ලිලා ඉන්නේ මේ. අපේ සංස්කෘතිය. මේ ප්‍රශ්න මේ ඉන්න හැමෝටම ප්‍රශ්න. ඉවරයක් නෑ. ඕගලන් හාමුදුරුවන්ගෙන් ධර්ම ඉගෙන ගන්න කැමතිත් නෑ. ඕගලන් කැමති ඕගලන්ගේ ගුණ ගායනා කරනවට. බෝධි පූජාව තියාගන්න සෙත් පිළි තියා මේ ආශිර්වාද විතරයි ගන්නෙ. කෝ බුදුහාඳුරෝ කියපු බුදුබණ? කෝ ත්‍රිපිටකේ පරිහරණය? එහෙනම් කරුණා කරලා මේ තැනින් මිදෙන්න උත්සාහ කරන්න. ධර්මයේ උත්තර තුනම එකයි. හැබැයි දායකයෝ කොටස් තුනකට බෙදුණා.
අපි අත්තල මුත්තල සීයල ආච්චිලා තමයි කිව්වේ ලෞතර ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් මේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කළ වගයි. 84000 කියන්නේ මේ 1970 පස්සේ බී වෙච්ච අය. ඒගොල්ලන් කියන බුදුහාරෝ 84000 බණ කියලා තියෙනවලු. 84000 කියන්නේ කවුද? මෙන්න මේ පුතාලගේ වයස කට්ටිය. මෙයා නම් යාන්තම් ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. අර පිටිපස්සේ පුතාලා ටිකක් ඉන්නවා. මම දැක්ක පාරේ ඉන්නවා කට්ටිය. කොණ්ඩේ දිගට වවලා අර කරාබුවක් එහෙම දාලා ගුලියක් එහෙම කාලා පස්සපැත්තේ එළිය දාගත්ත කලිසමක් ඇඳගෙන වෙසක් පූජාව සුදේ කියන අපේ ලොක්ක බුද්ධ 84000 කියලා තියෙනවලු. ඔන්න තාරුණ්‍ය බුදුමග. හැබැයි ඒගොල්ලන්ගේ ගෑන් ළමයා දාලා ගියොත් ඔන්න රින්ගනවා පන්සලට. මේ සාදු පොඩ්ඩක් හම්බෙන්න බැරි. මම ඇයි කියලා. නෑ මන් නික ඔක්කොම කලකිරලා වගේ අප්පෝ. මහාන වෙන්න හිතලා යාළුවා. මම කිව්වා පුතේ ඔයගලන් තාම මහාන නිකාය හදලා නැහැ කියලා. කොල්ලව මොකද්ද කියලා. මම කිව්වා බූට් නිකාය ඒක තාම හදලා නැහැ. ඒකත් කාලා මේකත් කණ්ඩෙන්න හදන්නේ. හැබැයි කටේ ගෙඩි දානවා බුදුහාඳුරෝ කලකිරලා එහෙම ශාසනයක් ඇති කරා බුදු වෙන්න පහන වුණා කිව්වොත්. බුදුහාඳුරෝ සසර අවබෝධයෙන් ගියේ. ඒකෙන් ගිහිලා මේකට ගිහිලා එහෙම මෙහෙන් දාලා කියන යසෝදරා දාලා ගියා කියලා මානහිමිකන් යන්න කතා කරනවාද පංගුවක් අය. යසෝදරා කියන්නේ මේක පාරෙන් බිහි වෙච්ච චරිතයක් නෙමෙයි. යසෝදරා කියන්නේ පෙරම් පුරාගෙන ආපු චරිතයක්. රාහුල කියන්නේ පෙරම් පුරපු චරිතයක්. කාන්තකස්සයා චන්න ඇමතිලා මේ ඔක්කොම පෙරම් පුරාගෙන ආපු චරිත. හැබැයි ඒ ඔක්කොම වරද්දලා ශාක්‍ය වංශිකයන්ටවත් නැති අයිතිය සිංහල බෞද්ධයාටද තියනවද නැද්ද? තියෙනවා. ධර්මීය අයිතිය තියෙන්නේ අපිට. හැබැයි ඒ අයිතිය නැවත බුදුහාඳුරහවොත් අරගෙන නම් යන්නේ ඒක යනවාමයි. හොඳට මතක තියාගන්න. මේ කරුණාකරලා වතුර බොන්න යන එක නවත්තන්න. ඕකේ ගිහලා ලෙස ඩොග් ගාලා ඔළුව පැලනොත් එහෙම පින් පයින් ඔළුවේ. ඊට පස්සේ බන පැත්තක තියලා ඉස්පිතාලේ ගානේ උස්සන් යන්න. දැන් මෙච්චරලා පැය ගානක් තිබ්බනේ නේ. ඉස්ලාම යන්නේ වතුර බොන්න. ඊට තව පැයකින් ඊළඟ එක පටන් ගන්නවා. තමුන්ගේ දරුවා ගෙනාව නම් ඔඩොක්කුවේ තියාගන්න. හරි? දිව්වොත් නවතින්නේ වැලිකඩ වන්දනාගාර. අපි එතනත් බන කියනවා දන්න හින්දා කියන්නේ. හරි? අම්මට පුළුවන් වෙන පොඩි එකා ඔඩොක්කුවේ තියාගන්න. මේ තාත්තා තියන් ඉන්න ඔඩොක්කුවේ බෑ කිව්වොත් හොඳට එකක් අනින්න. බය නැතුව ගහන්න. බය නැතුව ගහන්න දරුවට ආදරෙන් ගහනවා කියන්නේ. අපිට අවුරුදු 18ත් අපේ දෙමාපියෝ ගහලා තියෙනවා. අපි හැදුවේ එහෙමයි. කරුණාකරලා දෙමාපියෝ දරුවන්ගේ පදේට නටන්න යන්න එපා. අනිවාර්යෙන් කරදර වෙනවාමයි. දරුවෝ නටවන්න දෙමාපියන්ගේ පදේට. ධර්මයේ. දැන් මේ අතුසන වල ගෙදර ටීවී එකක් තියන අය. බොරු කරන්න බෑ පන්සිලෙන් තියන්නේ නැහැ. අතපාත් දාන්න. ඒ ටීවී එකට ජාතක රූපවාහිනිය පේන්නේ අතුසන්. අතපාත් දාන්න. සුවාදීන රූපවාහිනිය අතපාත් දාන්න. ශ්‍රී ලාංකීය අභිමානය අතපාත් දාන්න. ජනචා channel the people's channel. හරි. ඔය හතරම පියවනම් බුදු සරණයි. දැන් උපාසකම්මල සිල් ගන්නෙ නැහැනේ පොයට. සිල්ෙත් දාන් ගෙදර ඉඳන් සිල් ගන්නෙ. උදේ සිල් දෙන්නේ ශ්‍රී මහා බෝධියේ ඉඳන්. දවල් බණ ජනාධිපති මන්දිරේ ඉඳන්. දවල් බුද්ධ පූජාව තව කොයි හරි ඉඳන්. හවස බණ තව කොයි හරි ඉඳන්. හැබැයි ඔයාසේ අනර්කලී නටනවත් පෙන්නනවා. ඒ මරග රැඟුවෙන්. කරුණා කරලා කොහෙවත් යන්නේ නැතුව ගණේ ගොඩැල්ලේ දායකයෝ ගණේ ගොඩැල්ල පන්සලට එන්න. හේතුව එතන ලොකු කාර්යභාරයක් තියෙනවා. අම්මා සීලරන් ඉන්නවා නම් දරුවෝ එනවා. කොල්ල හවසට නිකන් හරි ඇවිල්ලා යනවා. අම්මා සීලරන් ඉන්නවා කියන්නේ. මේ සංස්කෘතිය නම් බිඳන්න හදන්න එපා. දැන් ඉතින් ඔන්න පාසලේ දරුවෝ ඉන්න අම්මලා ගෙදර දරුමල්ලෝ ඉන්න අම්මලා මුණුපුරාලා හරි ඉන්න අය අතපාත් දාන්න. එනං ආගන්න ඉතුරු ටික ඈ. අම්මා ඊයරේ කුක්කුට්ටෝට ආයෙවල නිින්ද ගිහිල්ලා. බත් වෙලා නෑ උදේ ඉස්කෝල ළමයින්ට ගෙනියන්න. රුපියල් 20ක් දෙනවා කාපි කියලා පිටිගුලියක්. ඒකක් කනවා. 3:00මාට ගෙදර එනවා. ආපහු රුවන්වැලි සෑයක් විතර බත් එකක් තියෙනවා. මට පේනවා දැන් ඉතින් බලපංකු බන. එහෙම කියන අය පේනවා ඈ. මම දන්නවා රේ අනිවාර්යෙන් මේ බණ ඉවරලා අතනින් යන්න කලින් පහක් හරි බයිනවා. ඒකත් හොඳට මතක තියාගන්න. හරි. ඊළඟ කාරණේට පොඩක් කියන්න අමතකුණා. ලොකු හාමුදුරුවෝ කෙලින්ම කිව්වා මාව දැක්කේ අද කියලා. මේ ආරාධනා කරපු දායකයෝ ටෙලිෆෝන් එක ගත්තා නම් මං ටග් ගාලා තියෙන හැමතිස්සෙම. මේ බණ සුවාදීන මගේ. මම මතක තියාගන්න.
පන්සලෙන් ගිලන්නත් එපා මේ මොනවාද කිව්වේ කියලා ආරාධනා කරපන් අහන්න එපා. තමුන්ට හොඳ නැත්තම් බන අන්න තියන ලොකු ගානුවක් යනකොට ජබොස් ගාලා දාලා යන්න. මට අවශ්‍ය නැහැ ඔයගලන් නිවන් දක්කන්න. මේ ශාලාවේ මම ප්‍රධාන මේ කාටවත් මේ ආත්ම නිවන් යන්න බෑ. මම නම් බොරු කියන්නේ නැහැ. හරි? ලැබලා තියෙනවා ස්වීප් එකක්. අදින්න ඊළඟ ආත්මෙට මනුස්ස ආත්මය. දියුණු කරන්න හිත. කෙටි කරන්න සංසාරේ. මෙහෙම ඉක්මන් නිවන් යන්න පුළුවන් බුදුහාර බොරුවක් කරලා තියෙන්නේ. බොරු කරන්න යන්න එපා. බොරු කරොත් අපිමයි අමාරු වැටෙන්නේ. අපිට කන්න දීලා අපිට සිවුරු පරවලා අපිට ගොන්න ඉරලා නිවන් දකින්න දණ්ඩත් එපා. ඒ කරන්න තියෙන යුතුයකම. ඒ යුතුයකම කරන්න සාසනික වශයෙන්. ඒක ගස්තිය තිය නිවන් දකින්න හදන්න එපා. ඊට පස්සේ ඔන්න ඉතින් දැන් 3:30 ගෙදරනවා. ඒක දාහම රුවන්වැලිසෑය කියලා බත් එකක් තියෙනවා. ඒක තියෙන්නේ පුච්චපුවයි තෙල් දාපුවයි. දැම්ම පොල් තෙල් කාලක් ගැවුවා මිරිස් කුල් පැකට් කාලක් කෑලි මිරිස් පැකට් එකක් පොර ගන්නවා වගේ. දැම්ම ලුණු කෑලි දෙකයි අලපෙති දෙකයි ගැවුවා සවල් පාර දෙකෙන් පිගානට. ඕකු යන පුදු ගන්නේ පබිලි සංකලුයි ශාන්තිනී මායා දුන්න නෝනයි. මේකත් කාලා හරියට 4:55 ඉඳ ගන්නවා. ආච්චි සීයයි කොල්ලයි වල්ලයි ඔක්කොම බලන 5ට ස්කුබී ඩූ. ඒකත් බැලුවා. 5:30ට අපි රජ ඉබ්බෝ. ඒකත් බැලුවා. 6ට සූරපප්පා. ඒකත් බැලුවා. ඔය ටික ඔක්කොම බලලා දැන් අපි කොල්ලෝ ටික ඉන්නවනේ. ඒගොල්ලන් පොඩි යකඩ කෑල්ලක් උස්සන අවසට. 1යි 2යි පොඩි ගෙඩියක් හදා ගන්න අතේ. ඒකල්ල ඉවර වෙලා මේ වගේ ටී-ෂර්ට් නේ පොඩි 70ක් වගේ එකක් ඇඳ ගන්නවා. ගෑන් ළමයින්ට ඒගොල්ලන්ට තියෙන වැඩ ඒගොල්ලන් මේ ඇයි බම්බ ගලවනවා. කුඩු කුඩු ගන්න එපා. කුඩු කුඩු ගියවොත් නැගිටිනවා මම බන ආසනේ. මට පේනවා කුඩු කුඩු ගන්නවා. මම නැගිට්ටොත් ආ ඉඳ ගන්නෙම නේ ආසනේ. හොඳ නැත්තම් නැගිටල යන්න පුළුවන්. මම බලෙන් ගිහින් බන කියන්නේ ඇවිල්ලා නෑ. හරි? මට මතක තියාගන්න හරි? මම බලන් හිටියද තුන් පාරක් සීමාව ඉක්මවා යනවා. හරි? ඇත්ත කියවන රිදෙනවා. මට කරන්න දෙයක් නෑ. මම රටවල් ගාන කියනවා ලංකාව ගැන දුකයි කියන්න. හරි? මතක තියාගන්න. ළඟදී ජනවාරි මාසේ 6 වෙනිදා නැවත යනවා. අපි අසරණයි. ශාසනික වශයෙන් ගොඩක් අසරණයි. හරි? මහලොකුට සිල්වත් කියලා සිද්ධි ප්‍රවං හිටියට ඇත්තෙන්ම සිල්වත් නැහැ. මතක තියාගන්න. ඒ සිල්වත්කම තියනවා නම් මේ ගමේ කුඩුකාරයෝ කසිප්පුකාරයෝ ඔය අහිංසක නරකාදි වෙලා ඉන්න කොල්ලන්ට දයාව කරුණාව දක්කලා ගොඩ දා ගන්න පුළුවන්. ඒ කොල්ලෝ සෙට් එකක් ඇවිල්ලා අපේ හාමුදුරුවනේ අපි මේවර දවල් දාන දෙනවා කිව්වොත් ඔය මහ ලොකුට සිල්ලදී බලවන් ඉන්න මිනිස්සු කියනවා මේ ඔය බේබද්දන්ට ඔය අවස්ථාව දෙන්න කුඩුකාරයන්ට දෙන්න එපා. එතන තියෙනවා සීලයක්. මම වැලිකඩ බන්ධනාගාරේ බණ කියනවා 4000 ගාණක් ඉන්නවා අපේ අහිංසක දරුවෝ. රුපියල් 500 ගෙවා ගන්න බැරුව අවුරුද්දක් හිරේ. වැරදි මනුස්ස ගතියක් සමාවදීම දේව ගතියක්. හැබැයි අද මිනිස්සුයොත් නැහැ දෙයියොත් නැහැ. මේ අපේ දායක සභාවේ කට්ටිය ඉන්නව නේ මෙතන ගොඩක් ඉන්නවා. මේ ඇත්ත කොච්චරනම් මේ ගමෙන් බැනුම් අහනවද වැඩ ටික කරන්න ගියාම. මේ වගේ 100 ගුණයක් මේ ගමේ පිරිමි ඇත්තෝ ඇති. එක්ක පන්සලෙන් කනවා කියලා බණි. එක්ක උන් එකතු කරනවා කියලා බණි. හැබැයි ඒගොල්ලන් දන්නේ නැහැ මේ මුළු ගමේටම මේ පන්සලේ යුතුයකම ඉෂ්ට වෙනවා. ජීවිතයේ පන්සලේ පහනක් නොකරු පිරිමියා පහනක් පත්තු නොකරු පිරිමියා නැති වුණාමත් මේ ගමේ දායකයෝ පන්සකුලට යනවද නැද්ද හාමුදුරු එක්ක යනවා. ඒ තමයි බුදු පියාණන් වහන්සේගේ තියෙන නිදහස. හැබැයි ඒක අයතු ප්‍රයෝජනට ගන්න එපා. මේ ළඟ එහා පැත්තේ පල්ලියක් තියෙනවනේ. මිනිහ වල්ලන්න දෙනවද කනත්තේ? ගියේ නැත්තම් දෙන්නේ නැහැ. ඒ අයිතිය නැති කරගන්න එපා. ඒ හින්දා ඒව ටික කියන්නේ. බොහොම දුකයි. අපිට අපි ගැනම දුකයි. සංඝං සරණං ගච්ඡාමි. ඊට පස්සේ හරියට 7ට මේ රත්තරන් දුවලට මං කිව්වේ ඇයි බඹ කතාව මේ හැම ළමයෙම ස්වභාවික ලස්සනයි. නිකන් පෙරේතයෝ වෙන්න යන්න එපා. මේ යක්කු වගේ නියපොතු වා ගන්න එපා. අසනීප හැදෙනවා. ස්වභාවික ඉන්න. මං ගෑන් ළමයෙක් නියපොතු වා වෙනවා කියලා මට කවදාවත් කැමති නැහැ. ඇයි හේතුව?
ඒ ළමයට මෙලෝ ගෙදර වැඩක් බෑ. මතක තියාගන්න. කවදාවත් ඇඟිලි නියපොතුව වන්න බෑ ගෙදර වැඩ කරනවා නම්. අම්මලා කවදාවත් බබ්බු වගේ දුවලා හදන්න එපා. අනිවාර්යෙන් සමාජයෙන් බැනුම් අහන්න වෙනවා. හොඳට මතක තියාගන්න. ඊළඟට මේ දෙගොල්ලන්ගේම ජීවිත ලස්සන කරනවා හරියට 7:00ට සුවර්ණ වාහිනියෙන් ජීවිතේ ලස්සනයි. ඒකත් බැලුවා. 8ට ජාතියේ මහා ගෙදර ඒකත් බැලුවා. 8:30ට විශාඛා නොව වසුදා ඒකත් බැලුවා. 9ට ප්‍රවීණා ඒකත් බැලුවා. 9:30ට අක්කගේ මහත්තයා නංගි වරකම් කරපු කාව්‍යලු මන් නම් දන්නේ. 10ට මහාලියයි පැටහු ටිකයි වගේ වැඩිච්ච තැන්වල දොයි. hina වෙන්නේ මේ බාල්ගල 90ක් දාලා එල්ලෙන්න වෙන්නේ. 2005 අපස සාමාන්‍ය පෙළ විෂයන් 8ම අසමත් බෞද්ධ සිංහල දරුවෝ 23196යි. 2006 27198යි. 2007 මෙන්න තව මාසෙයි 30000 පයින් එක පයින්නවමයි. ලකුණු 200ක් ගත්ත ශිෂ්‍යත්වයේ බානු ගැන කතා කරන හැමෝම දන්නේ නැහැ මෙවර ශිෂ්‍යත්වයෙන් ලංකාවේ 88.6ක් අසමත්. අතක තියාගන්න. ජනවාරි මාසේ තව ක්‍රීඩාවලකට ගියා. ඊට පස්සේ වර්ල්ඩ් කප් එක ඊට පස්සේ 2020. දැන් ඊළඟ තව එකක් සුපර් ස්ටාර්. මේ ඔක්කොම ආවහම පැය 2-3 දවසට අයින් වුණාම අවුරුද්දට පැය 10 ගාණක් දරුවාගේ අධ්‍යාපනයෙන් අයින් වෙලා තියෙන්නේ. මතක තියාගන්න. ඔය ඇත්තෝ දුක් විඳලා, දුක් විඳලා, කෑම ටික හදලා, කන්න නැතුව සපත් දෙක අරන් දීලා, පොත් ටික දීලා, තමුන් ආපු ගමනෙන් අඩියක් හරි ඉස්සරහට යන්නයි මේ දරුවා නිර්මාණය කරන්නේ. හැබැයි ඔය ඇත්තම ඒ කැපකිරීම කැප කරන ගමන් නොදැනුවත්වම තව මාවතක් ඇරලා දෙනවා. කරුණාකරලා ගෙදර ටීවී එකට අත තියන්න. ඒක පරිපාලනය කරන්න. අපි බලන්න එපා කියන්නේ නැහැ. දරුවට කාටුන් එකක් බලන්න දෙන්න, ප්‍රවෘත්ති බලන්න දෙන්න, ටෙලි නාට්‍යයක් බලන්න දෙන්න. එක දිගට මේක එල්ලා දෙන්න ඉන්න දෙන්න එපා. මතක තියාගන්න. අවුරුදු 49කට පස්සේ ලංකා ඉතිහාසයේ කලා අංශ පළවෙනියා කල්මුනේ මොහොමඩ්. අපි ජාතිවාදය නෙමෙයි අපි කතා කරන්නේ අයිතිය. මතක තියාගන්න. ලෝකෙ සිංහලයට තියෙන එකම එක රට මේ ලංකා දීපය. ඒක ආරක්ෂා කරගන්න. සංගම් සරණං ගච්ඡාමි. මේ ගැන නම් කතා කළ යුතුමයි. නැත්තම් ඒක හරියන්නේ නැහැ. පරිප්පු නැති ඔද්දක් වගේ. මේ ඉස්සරහා ඉන්න පිරිමියත්ව අපේ පරණ බැජාලා හැම නෙමෙයි නේද? සිවුරු අරපුවයිද? නෑ. හීරලු එහෙම ඉන්නවද දන්නේ? ආයෙත් හීරලුවා කියන්නේ මහරජුරෝ කියන්නේ වලමාලු කෑවනම් කහපම් වලලෝ කිව්වලු. ගමේ නම් ඇතිනේ. 12500ක් සිවුරු ඇරලා පන්සල් 754ක් වහලා තියෙනවා කියලා මම දැක්ක පත්තරයක තියෙනවා. මේ වහව් පන්සල් 754න් 50ක් වහන්න උනේ මේ උපහාසක අම්මලයි උපහාසක ඇත්තන්ගෙන් බේරෙන්න බැරුව. පංගුවක් උපහාසක අම්මලා BBC වගේ, CNN, SN පුවත්, Live at 55, උණුසුම් පුවත්, ඕප දූප මාළු. දැන් මම කියන්නකො මේ බණ ඔක්කොම ඉවරලා දුවෙක් ඔක්කොම කට්ටිය යනවා මේ මායක මහතුරු ඕ ගාලා වැඩ. දුවෙක් කියන්නේ ප්‍රශ්නයක් අහනවා. මේක දකින්න ලයිස උපාසකම්ම අර ග්‍රිල් එක අස්සෙන්. උපාසකම්මට මේ දැකීම උණුසුම් පුවත්. එයා මුළු ගමේම ගිහිල්ලා කියනවා අර ඊයරෑ බණට ආපු හාමුදුරුවෝ බණ වගේම තමයි වැඩ. සොපියා කෙල්ල එක කතා කරෝ හිටියන්නේ. ප්‍රවෘත්ති සංස්කාර කළා ඉන්නවා. අර ගමේ දායක සභාවට එන්නේ නැහැ. පොදු සමිතියට එන්නේ නැහැ. මුකුත් නැහැ. ඔය කඩවල් ගාව ෂර්ට් එක දිගට අරගෙන බොත්තම් ටික අරන් සරම දෙකට නවාන බීඩියක් පත්තු කරන් පත්තරේ කියන උදේ ඉඳන් රැ වෙනකන්. අර අන්තිම වාටියක් කියනවා අහවල් මුද්‍රාහණේ විසින් ප්‍රසිද්ධියපත් කරන ලදී. එයා කියනවා අර කොළඹින් ආපු හාමුදුරුවෝ ලයිසාගේ දුවගේ අතින් අල්ලන් ඉන්නවා දැක්කද? මේ කඩින පින්කම දවස් 5ක් නේ. 5ටත් වැඩි. හරි. මේ 7ක් කියන්නේ කොඩියක් නොදැම්ම ලයිට් එකක් එල්ල ගන්න ආපු නැති පන්දමක් පත්තු කර නැති සම්මාදමේ ගිය නැති මිනිස්සු තමයි අනිවාර්යෙන් කියන්නේ ඕකේ අයවැය පෙන්නන ඕයි ලැජ්ජාවක් තියනවා නම් සිංහල බෞද්ධකම දන්නවා නම් කවදාවත් උඩ බලාගෙන කෙල ගහන්නේ නැහැ. මතක තියන්න. හැබැයි අද කොයි පන්සලේවත් පින්කමක් කරාම මුදල් ඉතුරු වෙන්නේ නැහැ. එන්න වියදම් වැඩි. මතක තියාගන්න.
හාමුදුරුවන් ගතේ තියෙන පිච්චියත් ඉවරලා තමයි දායකයෝ අන්තිමට කියන්නේ අපි ණය දෙන්න නම් අපි හනම් පොතෙන් හරි අරන් දෙන්න කියලා. දැන් මේ අලුතෙන් එකක් පටන් ගන්නනේ. දැන් මේ සුනන්දාරාම රාජමහා විහාරය හරි විදියට නම් පුරාණ කිව්වට. හරි. දැන් මේ විහාරස්ථාන තියවනේ. ඊට පස්සේ ළඟදී පන්සල් පටන් ගත්තා නේද? මේ ගමේ තව පන්සලක් කොහේ හරි. ආර රාමයක් කොහේ තියෙනවද කොහේ හරි එකක්. අලුතෙන් ඉන්නේ රාමනේ. ඊට පස්සේ මේ භාවනා මධ්‍යස්ථාන. දැන් අලුතෙන් ඉන්නේ අසපුව. ඔන්න පොඩි කැලයක් අල්ලගත්ත ගලක් ළඟ කුටි ටිකක් ගේ ඔන්න අසපුව. ඔන්න ඔන්නේ මේ මහ බුද්ධගම ඉන්න උපාසකම් වල තැදෙන කුලප්පුව. ගන් ගොඩැල්ලේ. ඉතින් ඔන්න යනවා සිල් ගන්න එකේ. සිල් ගන්න කියලා කොහොමද දන්නවද කියන්නේ? අහන්නේ මේ අපේ ගමේ ඉන්න සංඝයියා වගේ නෙමෙයි මම භාවනා මධ්‍යස්ථානේ සාඩු. අඩිය තියලා අඩිය ගන්නකොට සිල් කැට සට ගාලා වැටෙනවා සොපියෝ. හැබැයි මතක තියාගන්න ඒ රොප්පෙන් ඇවිල්ලා බුදුහාඳුරෝ ගණේ ගොඩල්ලේ මේ පන්සලේ බණ කියලා ගියත් අර සංඝාවාසයේ වැඩ ඉන්න රත්තරන් හාමුදුරෝ රත්තරන්මයි. හැබැයි නිතර දකින්න කුකුලෑ කොණ්ඩවැල මේ කරමල සුදුයිලු. මේ පංගුවක් උපාසකම් වල ඉන්නවා අර ටීවී එකේ බණ කියන හාමුදුරුවෝ ඉන්නවනේ. ඒගොල්ලන් ආවම කාර් එකේ ටයර් එකටත් එක්ක වදින්න දෙකම බුදු වේවා කියලා. ගමේ හාමුදුරුවෝ දැක්කම දෙකට නැවිලා. පොඩි හාරු දැක්කම රටාසාදු යන්න මහානයා කෑවත් මැරෙනවා පොඩි නයා කෑවත් මැරෙනවා කරුණා කරලා මේ ගමේ දායකයෝ ඔය අහිංසක උපාසකම්මලා කොහේවත් යන්නේ නැතුව මේ පන්සල වටා රොක් වෙන්න ඒ තමයි ගමේ දියුණුව. සුසන්තිකා ජයසිංහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලදී මීටර් 221යි ගානට දොළුකන්දේ හාමුදුරුවෝ ඇඹලිපිටියේ චන්ද්‍රිකාව පිරිත් කරා විනාඩි 14යි තප්පර 56ට. वर्ल्ड रिकॉर्ड එක वन man show. අපි පිරිත් කාලයක් පිරිත් පහන් කරන්න ගියාම රෑ 9 ඉඳන් උදේ 5 වෙනකම් 12 විතර වුණා. අර පිරිත් කාල වගේ කෝටියක් දෙන චන්ද්‍රිකාව දොළුකන්ද යන ළඟදී හම්බලාකෝ ආයි මොකුත් පෙන්වන්නේ නැහැ කියලා. දැන් ඔක්කොම හම්බ කරලා ඇති කිව්වා. මේ වගේ ගොන් જાතියක් වුණානේ අපි ෂෝට් කට් එකකින් නිවන් දකින්න කියලා. දැන් යනවා මේ කිරණ අල්ලනවලු. අපරාධ මේ විදුහා බල ශක්තිය මාත්‍යන්සට ගන්න තියෙන්නේ. මේ කිරණ වලින් කරන්ට් එක ගන්න පුළුවන් මේ තෙලුක් ගණන් කාලේ. මම දැක්ක ටීවී එකේ බණ කියන හාවනවා ලංකාදීප පත්‍රෙට කියලා තිබ්බා මට ඥානයක් තියෙනවා කියලා මට බෑන් එනවලු. බුදුහාඳුරුවෝ ආවොත් එම සිවුරු ගලනවා ගෝල් පේස්ට් එකේ කියලා. තමුන්ට ගෙනාවු සිවුර සරුවත්හාන්ට පූජා කරන්න කිව්වා. හරිනේ? ඇයි ඒ? එක හා සමානයි. පූජා කිරීම සාංඛ්‍ය දේපලක් වශයෙන් පිසිද්ධ වෙනවා. බුදුහාරෝ කිව්වා නැති දේවල් පෙන්නලා දායකයන්ගේ බඩ වඩා ගන්න එපා කියලා. සසර පාපය. මේ ගන්න වතුර කෝප්පෙට මේ පෑන් එකට හයිද බණ කියලා නැත්තම් මට අලියත් එක්කලා කමුරන් දෙනවා. ඔය අත්තන්න සෙල්ලමන් නෙමෙයි ඈ. පංගුවක් හිටන් ඉන්න මානකම නම් ජොලි බං. උදේටත් හම්බ වෙනවා, දවල්ටත් හම්බ වෙනවා, වැඳ දෙනවා, සල්ලිත් තියෙනවා, ශාප්‍රසේ ඉන්න පුළුවන්. බලන් ඉන්න. චම්පත් ඩබල් එස් එකේ තමයි පොලි දෙකක් එනවා ඊළඟ ආත්මෙට. හරියට හිටියේ නැත්තම්. ඉතුරු 150 සිවුරු ඇරිය කොහොමද? මේ ඉතුරු 150 සිවුරු ඇරිය මේ 64 මායන් වලට අහු වෙලා. දන්නවනේ 64 මායන්. මේ තාත්තලේම ආවු නයන්කරේම ගණන් ඒවට හොඳට මතක් වෙනවා ඒ ටික. මේ ගෑන් ළමයි පිරි ළමයි ලියුම් ලියන්න. දන්නවනේ? මේ ළඟදී මේ හාවුනාවට ගෑන් ළමයි ලියුමක් කියවලා. මට ඉවන්නේ නැහැ නේ අප්පා කවුරුත්. ගෑන් ළමයි හාවුනන් මේක පිරි ළමයි ලියන්නේ තරුත් නැති රැයේ කියලානේ. දැන් ඉන්න කොල්ලියන් දැන් SMS නේ කරන්නේ. දැන් ලියන්නේ. හාමුදුරන්ට කොහොමද ලියලා තිබ්බේ? හාමුදුරන් ලියලා තිබ්බා ලාදලු බෝපත් සෙවනේ සාදුගේ මූණයි පෙනුනේ. අපිට ආදරය කරන්න. මේ ආදරේ හින්දා මේ බණ කියන්නේ. අපිව රැක බලා ගන්න. අපිට සලකන්න. එතනින් එහානම් යන්න එපා. මතක තියාගන්න. දැන් මේ අලුතෙන් නාටකමක් තියෙන මේ සිවුරු ඇරලා ආපම ඉස්සෙල්ලා ගණන් ගන්න නැහැ නේ හැංගියෙන් කියන්නේ. දැන් හිමීට බාන ඉස්සලාම නින්ගන්නේ දාම් පාසලට. ඇයි ඒ? දාම් පයි පුරක් පාඩු තියනවනේ. ඔන්න රින්ගන. ඊට පස්සේ හිමීට මරණ සමිතියට. ඊට පස්සේ දායක සභාවට. ඊට පස්සේ දායක සභාවේ ලේකම්. ඒතර හීරලුව දායක සභාවේ ලේකම් ආමුදුර විහාරාධිපති. ඔන්න ගහ ගන්නව දෙන්න. ඇයි? අරයට නැවත ගෞරවය කවදාවත් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. යාට පොඩි මාන්නයක් තියෙනවා මෙයාට කරු කරන්න. මේ අද තියෙන සමාජ ක්‍රමය මතක තියාගන්න. රජකම දුන්නා නම් දැම්මා නම් ඔටුන්න බිම කරුණාකරලා gedara ඉන්න. නැවත යාට වරම් දෙන්න අපිට හැකියාවක් නැහැ.
අපිටත් ඇවිල්ලා කියනවා ජොලි මචං චූරු වැරපම් බං. දැන් උඹලා අඳින්නේ එක පාටනේ. අපි පාට ඒවා අඳිනවා කියනවා. දැන් කරුණා කරලා නැති අකුසලයකට නම් යන්න එපා. දැන් ශාසනය ආරක්ෂා කර. සංඝං සරණං ගච්ඡ. මං ඔයාට පණටත් වැඩි ආදරේ. ඇත්තක්ද බොරුවක්ද? මහත්තුරුන්ගෙන් අහන්නේ. බොරුලු දැන් තමයි තීරලා තියෙන්නේ. එක්කෙනා හිටියේ පණට වැඩි ආදරේ කවුද? අම්මා. මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට. උත්තරේ ඔව් අම්මේ මා සායයි කිරි දුන්නේ උඹ මට. අර දැන් ඉන්න අම්මලා මේ අර බියුටි කචල්ද මොනවාද දෙක ස්කින් එක සලුත් වෙනවා. මේ හක්ක බහිනවා ඇහැ ඇතුළේ යන ගහනවා කෙලින් මැංකර පොරොප්පේ. ගහපු ගමන් පොඩි එකා තියෙන්නේ ඔක්කොම ඇඟේ ආරක්ෂයිල. ඌ යන්නෙත් තරගෙක් වගේ. කන්නෙත් තරගෙක් වගේ. නිදාගන්නෙත් තරගෙක් වගේ. කරන්නෙම ගොන් වැඩ. පොලිසිය ලොකු මහත්තයා තමයි අන්තට්ටු ගලවන්නේ. දැන් හැම නගරෙ මැද්දකම අර රාජ්‍ය නෝන ආයතනකින් ගහන් යනවා. ලංකාවේ ලොකු කෝටිපතියෙක් සල්ලි වියදම් කරනවා. ඇවිත් බලාගෙන යන්න ඔබටත් පියවරු පිළිකා තිබී හැක. අර අපේ රෝස පාට ලස්සන ඇඳලා ඉන්නේ අම්මා දරුවෝ කීයක් ඉන්නව අම්මේ? දෙවෙනි යට ඉන්න එක්කෙනාගේ. දරුවෝ තුන් දෙනයි. අපේ අම්මා ඕන් තරම් කිරි දීලා දරුවන්ට. මතක තියාගන්න. අද ඉන්න අයට හැම ඔහම කිසි ප්‍රශ්නයක් නැහැ. ගමනක් යන කල මෙහෙර පෙරේතය එක්ක යනවා කම බීපී කිරි. හරි ගැහුවා. පෙට්‍රල් ගහන්න වාහන වලට ගැහුවා. ඊට පස්සේ දාගන්නවා පොඩි බෑග් එකකට අර උණු වතුර බෝතල් 4ක් 5ක් විතර. කොයාරි හන්දියක කිරිල්ලුවත් එහෙම ගහනක් කිරිමු. කරප් කියලා ගහනක් කිරිමු. අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඇඳවගෙන තියෙනවා. තාරුණ්‍යයේ මේ නගරබද දරුවන්ට 65%කට මන්ද පෝෂණය. ඇයි මේ දරුවගේ අවුරුදු 4ක් තුල කාලය තුල කුසේ තියෙන වතුර ප්‍රමාණයක් තියෙනවා. කිරි හංගලා වතුර දීමේ පවට දරුවට මන්ද පෝෂණේ අම්මට පිළිකා. ජීවිතයයි බුදුබණයි කියන්නේ දෙකක් නොව එකක්. gedara budun අම්මා කියන තැන නැති කරගන්න නම් එපා. එහෙනම් මමයේ බුද්ධෝ මමයේ ධම්මෝ මමයේ සංඝෝ තෙරුවන්ට ගරු කරන්න අතුස්සන්න බාන්න පුතෙක් සාසන පූජා කරලා ඉන්න අම්මෙක් දරුවෙක් මහාන කරලා ඉන්න අම්මෙක් එක්කෙනා ඉන්නේ අනික් අයටත් ඔය ආසාව තිබුණා අම්මේ ඒගොල්ලන් කෑවර මිඩ්වයිෆ් නෝලගේ ලණුව අපි දෙන්නයි දරු දෙන්නයි පුංචි පවුල රත්තරන් දැන් අලුතෙන් එනවන කී එකක් කී කියනවා අපි හතරයි දරු දෙන්නයි දරු හතරයි අපි දෙන්නයි පුංචි පවුල රත්තරන් දරුවෙක් දෙන්න පින තිබුණ නැත්තම් මේ පන්සලෙත් පොඩි හානගොල්ලෝ ඉන්නවනේ ඒ ඇත්ත රැක බලා ගන්න. හැබැයි සිල් රැකන්න නම් යන්න එපා. මම දුමුරු පාට සිවුරු ඇඳලා මං තට්ටේ බාලා හිටියා මං සෙරප්පු දාන්නේ නැහැ කියලා අර පන්සලේ ඉන්න හානරුවෙක් කිසි වෙනසක් නැහැ. ඒක මගේ කැමැත්ත. ඒ හානරුව කොණ්ඩේ වැව්වා. ඒ හානරුව හයි මන්තරම් බලනවා කිව්වා. අරද්ද ගන්න එපා. සද්ධා භක්තිය එක සමානයි. මහානයා කෑවත් මැරෙනවා. පොඩි නයා කෑවත් මැරෙනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් ඈත්. මම චුටි ඉල්ලීමක් කරනවා. මම ප්‍රශ්න වලට උත්තර නම් එනවා මදි. ඒ වුණොත් මම ඉතාලම ඉක්මනින් වැඩසටහන ඉවර කරනවා. මටත් බොහොම ලේසි. මාත් 9ට යන්න කැමති. මොකද හෙට ගාල්ල යන්න තියෙනවා. දවස් 3ක් ගාලු මාතර හම්බන්තොට බණ තියෙන එක දිගට. එහෙනම් මමත් හරි කැමති ඉක්මනට බණ ඉවර කරගන්න. පාණාතිපාතය. අතුසන් බාන්න. ඊට කලින් අහන්නේ මේ පැත්තේ චණ්ඩියෙම ඉන්නවද දන්නේ නැහැ. ගණේ ගොඩැල්ලේ. මෙහි ඉන්න එකම එක චණ්ඩිය වංශේ ලොකු හාමුදුරුවෝ. කාගේවත් සල්ලි මංකොල්ල ගන්නෑ කාටවත් ගහන්නේ ස්ත්‍රී දූෂණය කරලා නෑ මිනි මරලා නෑ ලස්සනට පාඩුවේ ඉන්නවා පොලිසියෙන් කාඩ් එකේම දාලා නෑ නේ වංශවලට. අන්න ලොකුම චණ්ඩිය. ඉදත් චණ්ඩිය අදත් චණ්ඩිය මතුවරත් චණ්ඩිය වංශේ ලොකු හාමුදුරුවෝ. ඊට වැඩිය චණ්ඩි ඉන්නවා වැලකට වන්දනාගාර 31ක් එල්ලා මරන්න. උපාසක අම්මලා ඉන්නවා 1582ක්. උපාසක චූටියා ඉන්නවා අවුරුදු 6ට අඩු 124ක්. අම්මා කුඩු කසින් පිකුණලා දරුවා කුසේ තියන් හිරේ ගියාම දරුවා හම්බෙන්නේ හිරේදී. ඒ දරුවන්ගේ ජීවිතේ බොහොම කාලකන්ණී. අතුසන බාන්න බත් එක්ක කරවල කන අය. බත් එක්ක කරවල කන අය. ඔව්. අතපාත් දාන්න. මාළු කන අය. අතපාත් දාන්න. කුකුල් මස් කන අය. අතපාත් දාන්න. හරක් මස් කන අය. අතපාත් දාන්න. හරක් මස් කෑලි ගන්න නැතුව හොඩි කන අය. මුස්ලිම් ආගමේ ඌරු මස් කෑම තහනම්. හින්දු ආගමේ සියලු මස් මාංශ තහනම්.
ඒගොල්ලෝ තමයි කුකුල් මස් කරලා අරන් නම් හොරෙන් කනවා දැන්. ද්‍රවිඩය. කතෝලික ආගමේ සියලු මස් මාංශ කනවා. බෞද්ධයාට බුදුහාඳුරු කොතන්දිද අවසර දුන්නේ කරවල කාපල්ලා මාළු කාපල්ලා කුකුල් මස් කාපල්ලා හරක් මස් නොකාපල්ලා කියලා. කොතන්දිවත් දීලා නැහැ. බෞද්ධය හදාන අලුත් නීතියක්. මම ඇයි පුතේ මේ හරක් මස් කන්නේ නැත්තේ කියලා. නෑ තාත්තා කිව්වා හරක කියන්නේ කිරි අම්මලු. මම කිව්වා තාත්තට කියලා ගියපිය කුකුලා කියන්නේ කිරි පැටියා කියලා. මේ ඔහොම ඉඳන් ඉන්නකොට වාතයක් එහෙම පිට වෙන්න පුළුවන් නේ. ඉස්සර නම් ඕක ඩෝන් ගෑව සද්ද විතරයි. දැන් සද්ද නෑ චුරු ගාන. උපාසකම්මේ මෙහෙම අත තියලා හූල්ලන්න දෙයක් නෑ. මම වකුගඩුවක් දුන්නා හාමුදුරනම. මම මෙහෙ නිකන් ඉඟන්නේක් නේ මං ගොඩක් වෙලා බලන් හිටියා. මම එක වකුගඩුවක් දීලා දසපාරමිතාවේ එක පාරමිතාවක් පුරලා ඉන්නේ. මම මේ බණ ටික අවුරුදු 16ක් යුද හමුදා පොලිසියට බණ කියන මං ගිහියන්ට මේ එළියට ඇවිල්ලා බණ කියන්න හරි අකමැති. ගිහියෝ බොරු කරන්නේ. මතක තියාගන්න. මැරෙනවා කිව්වට වැස් කරනවා. ජීවිතං අනියතං මරණං නියතං. වාතයක් ගියා කියලා සත්තා කම්පා වෙන්න ඕනේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායු හදිස් ශරීරේ. හැබැයි ඉස්සර නම් මේක ගියාම සද්ද විතරයි. දැන් චුරු ගාලා බිම්බෝම්බ ගැහුවා වගේ ගඳ. ඇයි? අපි මැරුණාම කනත්තට ගෙනියනවා. එළුවා කුකුලා හරක් මාළු මස්. හැබැයි හෙට එහෙම කියන්න එපා. අරහරු මොනවාද කියලා ගියේ කියලා. මම මේට කලින් මේ ප්‍රදේශේ බණ කියලා තියෙනවා පොලිසියත් එක්ක. සමෘද්ධියත් එක්කත් බණ කියලා තියෙනවා. මම යක්කුටවත් බය නැහැ. මම අදක තියාගන්න. මොකද ඔහු මම බොහොම නරකම තැන ඉන්නේ අපි පිටකොටුවේ. අපිට තේරෙනවා හොඳට අපේ කම. අපි යකාගේ කටේ ඉන්නවයි කොටු වෙලා ඉන්නේ. හරි? ඔයගොල්ලන් කොළඹ දිස්ත්‍රික්කේ ඔයගොල්ලන්ට තේරෙයි ඊළඟ මහා චන්දයාම අපිට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අපි දෙගොල්ලෝ ಜಾති දෙක එකම ಜಾතියේ කට්ටිය පක්ෂ වලට බෙදලා ගහ ගන්නකොට අනිත් දෙගොල්ලෝ මුළු කොළඹ දිස්ත්‍රික්කෙම අල්ලලා ඉවරයි. මතක තියාගන්න. මම දේශපාලනේ කතා කරන්නේ නැහැ. මම කිසිම පක්ෂයකට අයිති නෑ මම දකින්න දේ කිව්වේ. නිවාස සංකීර්ණ ගහනවා කොළඹ එක සිංහලට ගියක් හම්බ වෙන්නේ නැහැ. පුද්දලිකේ වල. ඔක්කොම ගන්න අනික් අය. කෝටි ගණන් ඒ වටිනාකම්. පිටරටින් සල්ලි වනවා ඒගොල්ලන් ගන්නවා. අපිට අපේ තැනත් අපිට අහිමි වෙගෙන යන්නේ. මතක තියාගන්න. ඊළඟට චින්තක විදාන පතිරණගේ අහලා ඇතිනේ බරයිස්ලිම් ශූරයා. එයා කන්නේ අල ගෙඩි කොළ වැල් මල් ඇට නිර්මාංශිකයි. අපි අම්මා තමයි කියන්නේ කාපිය කුකුල් කකුලක් නැත්තම් උඹේ කකුලත් ඇද ගහයි. දාන්න බාන්න දකුණු අත ඉස්සරහට මෙහෙම. තියන්න වම් අත දකුණු අත උඩින්. උස්සන්න වම් අත විතරක්. දැන් ගහන්න දකුණු අත දෙකක්. දැන් අත පහක් දාන්න. දැන් තියන්න ළඟ ඉන්න එක්කෙනාගේ පිටෙන් දකුණු අත. දැන් උස්සන්න බාන්න අත අඩියක් විතර පස්සට. දැන් ගහන්න බාන්න එකක්. සද්ද දෙකක් නේ. තමාට ගහන්න හිමින් ගහන්නේ තමා අනුන්ට. අන්න ඔය වේදනාව දැනෙනවා නම් මේ ලංකාවේ ප්‍රාණඝාතය අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. මේ පන්සලේ බල්ලෝ ඉන්නවද? ඒ පන්සල් බල්ලෝනේ. දැක්කද? අන්න දැක්කද? දියවරු කියන්නේ නැහැ. මේ කික්කි වැටව දානවා. කික්කි වෙහෙනවා. අවුස්සල බැලුවා. ආව් කුක්කා. ආව් ගෙදරට. දෙවෙනි එක අවුස්සුවා. ආව් කික්කි. උසුනන්දාරාමෙට. ඊට පස්සේ මොකද්ද කියන්නේ? පන්සලේ බල්ලලු. ගමේ බල්ලෝ පන්සල් ඇවිල්ලා. අර අහිංසක ලොකු හාමුදුරුවෝ තමුන් කන්නක වළඳන්න කලින් බලයි උන් අහිංසක සත්තු. පංගුවක් නෝන්ලා ඉන්නෝ ලොකු බල්ලෝ ගෙනල්ලා පොඩි කාලේ පස්ස පැත්තත් එක්ක ඉවලා හදන්න. ලොකු වුණාම අවුරුදු 6-7ක් ගිහලා කෙස්ටි කැලුනාම නෝනත් ගේ වටේ දුවනවා බල්ලත් ගේ වටේ දුවනවා. මේ ළඟදී අපි යනකොට මේ මොරටුව පැත්තේ අර කියන්නේ අර කෝච්චි වගේ පාත් වෙච්ච උන් අර කංකඩ හැල්ලා ඉන්නේ. අනේ පාරේ පහින්න බෑ. වයසට ගිහලා දාගත්ත වෑන් එකට. ඔක ගන්නවා මෙහාට. ඒ පහින්දන් දාලා ගිහලා තින් මියන් මුකු සත්තු වගේ කාලා මුළු වැගේ. බෙහෙත් කරලා හොඳ කරලා මං ගිහලා ගෙදරකට දුන්නා මෙන්න මේක හදනවා. මාව මතක් වෙන්නේ. හැබැයි ළඟදී මැරෙනවා. දැන් ඌ සන්තෝෂෙන් ඉන්නවා. යමක් සතෙක් කියන්නේ ඌ අහිංසකෙක්. අය පන්සලේ බල්ලෙක් ඉන්නවා. ඌ බල්ලෙක්. හොඳ එකෙක් නෙමෙයි. ඌට කවුරුත් කැමති නැහැ. ඌ කැමති මට විතරයි. මොකද මං කණ්ඩ දෙනවනේ. හොඳ එකෙක් ගෙනවා නම් කට්ටිය. හැබැයි ඔක්කොම රකින්නවා ඒ බල්ලා. කිසිම කෙනෙකුට
පන්සලේ ඉන්න අපි 7 දෙනාගෙන් පිට කිසිම කෙනෙකුට පන්සලේ සංඝාවාසී කණුවක් තියනවා දොරත් එක්ක ඒ කණුවෙන් එහාට එන්න බෑ. ආවොත් නිහාඬ විදලා පිටිපස්සේ ඉලු බලනවා. ආරක්ෂකයා. අපි හැමෝටම මේ ආරක්ෂාව. බල්ලා කියන්නේ ආදිවාසීගේ ඉඳන් අපිත් එක්ක යන කෙනෙක්. සත්ත්ව කරුණාව තියාගන්න. හැබැයි මෙතෙන්දී නොවෙන ප්‍රාණඝාත මේ ගමේ ඉන්න ගෑන් ළමයි නම් දැන් කරනවා අර අපේ උපාසක අම්මලා මේක කරේ නෑ. මේ රත්තරන් අම්මලා මේ පාපෙට අහුුන්නේ නෑ. කතෝලික ආගමේ ජෝන් පාවුල් පාප් වහන්සේ 2004 නත්තල් පොයින්ටෙත් මේක කිව්වා. ගබ්සාව නැත්තම් කල්ලේ විනාශ කිරීම. අද ලංකාවේ අපි කතා කරන හැම පැය 10කට සැරයක්ම නැත්තම් එක් දිනයකට ගබ්සාවක් 796ක් සිද්ධ වෙනවා. මේ අපේ රත්තරන් අම්මලාත් දන්නවා මේ ගමේ පංගුවක් ගෑන් ළමයි ඉන්නව පහට ගණන් කරන්න බෑ වගේ ඉන්නේ. අර SRT පැත්තේ කියලා අර වික්ටෝරියා පාක් කියලා ගොඩට ගිහලා අර අයියත් එක්ක 20 පාට ගණන් කරනවා. චරපරස් ගාලා. ලැබිච්ච ආත්මය නැති කරගන්න නම් එපා. සුළු සන්තෝෂේ දිග විනාශයක ආරම්භයක් වේ. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාම. අනුන්ගේ දේ ගැනීම. හැබැයි අද පන්සලේ බඩුලත් අකුරු ගහලා තියෙන්නේ සුනන්දාගේ එස් ගහලා තියෙන්නේ. මොක ගෙනියනේම හයි එන්නේ වර්ණේවා. එදා නම් කකුලේ වැලිත් ගසලා ගියේ. ඉස්සර නම් මේවා මේ ඈම්ප් එහෙම ඕන්න එළිය වෙනකන් දාලා තියන්න පුළුවන් නේ. අද එනොත් එහෙම මේසේ බෙඩ්ෂීට් එකක් නෑ උදේ එනකොට. එදිනදා වියදම්. බම්බාන මේ පුතාලා ටික නම් පිළිවෙලට කොණ්ඩේ එහෙම ලස්සනට හදලා ඉන්නවා. මම දැක්ක පාරේ කොල්ලෙක් වාහන මුදියන්සලාගේ ජයන්ත වගේ. මේ කොණ්ඩේ දෙකට බෙදලා රිලෙවෙක් වගේ පිටිපස්සට. රෑ දවල් දැක්ක ඉන්න හොඳ රෑ දැක්ක නූල් 18ක් බඳින්න වෙනවා. පිරිමියෙක් කොණ්ඩේ උඩට පැත්තට බීරුවොත් පිරිමියෙක්. කාන්තාවක් කොණ්ඩේ දෙකට බෙදුවොත් කාන්තාවක්. පිරිමියෙක් කොණ්ඩේ දෙකට බෙදුවොත් ගෑනුද පිරිමිද? ඈ? ගෑනුන් නෙමෙයි පිරිමින් නෙමෙයි. අර කොටි ගාවත් යන්නේ ඉන්න බස්වල ගිහපු ගමන්. අයියා කොහෙද යන්නේ අයියේ? පිරිමිකම. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ජයන්ත මෙහෙ එන්න කිව්වොත් ඒ භික්ෂු භාවයෙන් උපසම්පදාව සහ මානකම හම්බ වෙනවා. හොඳ පිරිමි ආත්මකින්. ඊළඟ මේ රත්තරන් පුතාලා ජෙල් ගානවා ක්‍රීම් ගානවා ප්‍රෙස් එකට තියාගන්න වතුරත් ගහනවා පැයෙන් පැයට. මේ තමුන්ගේ S2 දුප්පත් S2 නේ. දුප්පත් S2 පරිස්සම් කරගන්න ඈ. මේක තියෙන්නේ බොහොම අන්ධයෝ දැකලා තියෙනවනේ. මේ අහිංසක මේ අම්මලා දන්නවා තෙල් ටිකක් දැම්මහම මේ උගුරට දැනෙනවා. දැන් මේ මහත්තයා ඉස්සරහා කොණ්ඩේ ටික අඩුයිනේ. රැයට පිනිබාන්න අමාරුයිනේ. නායම ගන්නවනේ පින්නේ එහෙම ගියොත් එහෙම ටික මට කොහොමත්ම බෑ ඉන්නේ. මම ගොඩක් පින්නේ ඉන්න අමාරුයි. නැත් ජීවිතේට ආදරය කරන්න. ඊළඟට කොල්ලෝ ටිකක් පාරේ ඉන්නවා විසිල්ල එහෙම ඇහෙනවා. මොකද ගෑන් ළමයි ගොඩක් ඉන්නවනේ මේ. මම ඒකයි මේ හයියෙන් ටිකක් බන කියන්නේ. මම දන්නවා කොහොමද ඒගොල්ලන්ගේ වැඩ කිඩ. මිලාදී කොල්ලෙක් යනවා මිනිඔළුවේ ඇටකටු දෙකයි ගහලා පිටේ. මේ දුවෙක් කතා කළකෝ අර අයියාර පිටේ ගහලා තියෙන්නේ. ඒ අයියා පරිහරණය කිරීම බොහොම භයානක ප්‍රතිඵල අත්තියක් කියලාලු. ඉංග්‍රීසි අකුරු, චීන අකුරු, ජපන් අකුරු ඔක්කොම තියෙනවා. ජීසස් කියලා, ජේසුස් වහන්සේ කියලා ගහලා තියෙන ඒත් නැන් යනවා.